ආයුෂ බොහෝ වේවා නිරෝගී සුව ලැබේවා. දුප්පතාගේ ඉන්සියුලින් වැල යනුවෙන් හඳුන්වන තැල්කොළ වැලක් තමා මේ ඔබ දකින්නේ. තැල්කොළ වැල ඉන්සියුලින් වැල යනුවෙන් හැඳින්වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දියවැඩියාව සඳහා දෙනු ලබන ඖෂධ වලින් මෙන් තැල්කොළ ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සුව කර ගැනීමේ හැකියාවක් තිබෙන නිසා බව ඇතැම් දෑවල දැක්වේ. තැල්කොළ මැල්ලුම ඒ වගේම කොහිල දළු ඇඹුල වන අයුරින් තැල්කොළ ඇඹුල දියවැඩියාව සුව කර ගැනීම සඳහා මෙන්ම රුධිරය පිරිසිදු කර ගැනීම සඳහා ඉතාම ගුණදායක බව පැරණි පොතපතෙහි සඳහන් වේ. මුත්‍රා රෝග සඳහා මුළු වැලම කෑලි කපා පතාට එකට සිඳ පානය කිරීමෙන් මුත්‍රා රෝගී තත්ත්වයන් සුව වෙන බවක් දැක්වේ. මලබද්ධය දුරු කිරීමෙහි ගුණය තිබෙන බව සඳහන් වේ. තුවාල පැසවීම වැළැක්වීමට තුවාල වලින් ලේ ගැලීම නැවැත්වීමට තැල්කොළ අඹරා දුරාතීතයේදී තුවාල මත ආලේප කර තිබෙන බවක් පොතපතෙහි සඳහන් වේ. කොළ තම්බා මිරිකා යුස රැගෙන පොල් තෙල් දමා තෙල් සිඳ හිසේ රෝගාබාධ සඳහා හිසේ කැක්කුමට ආලේප කර තිබෙන බවක් සඳහන් වේ. එමෙන්ම සමේ රෝගවලටද ආලේප කර තිබෙනවා. අග්නාශය උත්තේජනය කර ඉන්සියුලින් නිපදවීමේ හැකියාව තැල්කොළවලට තිබෙන බව සඳහන් වෙනවා. තැල්කොළ අතින් මිරිකා තේහැඳි 3-4ක් යුෂ උදේට පානය කිරීමෙන් දියවැඩියාව සුව කර ගැනීමට හැකියාව තියෙන බව පොතපතෙහි සඳහන් වේ. ඔබට කතා කළ මම පාරම්පරික හෙළ වෛද්‍ය එන්.කේ. අබේවර්ධන. වීඩියෝව හොඳයයි සිතේ නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, තව කෙනෙකුට නැරඹීම සඳහා ෂෙයා කරන්න.